හරිද? අයිබෝන්නේ මේ තමයි අපිට ගිය සතියේ කරන්න බැරි වෙච්ච කාලගුණික තත්ත්වය නිසා අපිට කරන්න බැරි වුණ පේපර් එක හොඳට බලා ගන්න. පළවෙනි විදිය උත්තර ලියලා තියෙන්නේ මේක හරි වැරදි ලකුණු කරගන්න. right. කෙටි ප්‍රශ්න එකකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා කපෝ. බලන්න. සංඛ්‍යාත්මක එක ස්ථානයේ ඉලක්කමකින් නිරූපණය කළ හැකි විශාල මාර්ගය පාට පිළිතුරු අතරින් තෝරා යකින් ඉලක්කද එක ස්ථානයේ ඉලක්කම කිව්වම ඒ කියන්නේ අගම ඉලක්කමනේ ඒකේ උපරිම ගාන තමයි පුතේ 9. එහෙනම් උත්තරේ 9. ලේසියි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 9. ඊට පස්සේ කියනවා 25 බෙදීම තුන සුළු කළ විට ලබ්ධිය කීයද ශේෂය කීයද? පබව 25 තුනෙන් බෙදයි. 25ට තුනීම 8යි. අන්න ඒක තමයි ලබ්ධිය. 8 වරක් 3 24යි. 25න් 24ක් ගියාම 1යි. ආන්න එක තමයි ශේෂය. එන ලබ්ධිය 8යි ශේෂය 1යි. එතනම මෙන්න මේ 25ට අපි කියනවා උදාහරණයක් මම කිව්වා 25ට කියන්නේ මොකක්ද? භාජ්‍ය. 3ට කියන්නේ භාජ්‍යක. ඒක නිකන් මතක තියාගන්න. උත්තරේ උඩ ලබ්ධිය 8යි ශේෂය 1යි. ඊළඟ ප්‍රශ්නයට යනවා. පාසලක උදෑසන ව්‍යායාම කිරීම ආරම්භ කරන ලද්දේ පෙරවරු 7:45 වන අතර අවසන් කළේ පෙරවරු 8:06ය. ළමුන් ව්‍යායාම කළ කාලයේ සොයන්න. ඒක සාමාන්‍ය ගණනක් විදිහට සරලව හදන්නත් පුළුවන්. නැත්නම් අවසාන වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියලා ආරම්භක වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියලා අඩු කරන්නත් පුළුවන්. මේක කෙටි ප්‍රශ්නයක් නිසා සාමාන්‍ය විදිහට හදන්න. 7:45 ඉඳලා 8 වෙනකම් මිනිත්තු 15යි. 8 ඉඳලා 8:06 වෙනකම් මිනිත්තු 6යි. ඒතර 15යි 6යි පුතා 21යි. උත්තරේ මිනිත්තු 21යි. ඊට පස්සේ බලන්න 4 සංඛ්‍යාවක් ආසන්න 10 ගුණාකාරයට වැටෙන විට 90 වේ. මේ බලන්න පුතේ. මෙන්න 80 මෙන්න 90 මේ වගේ වෙලාවට මේ ටික දාගන්න 10 ගුණාකාරයට. මෙන්න 100. තමයි සංඛ්‍යාවෙන් වටේ පුවාම 90යි. ඒකට බබෝ 80 ගණන් වල වටේ පුවාම 90 වෙන්නේ හරියට හරිමැද 85 ඉඳලා 84 වුණොත් භාගයකට වඩා අඩු නිසා උත්තරේ වෙන්නේ 80යි. එහෙනම් 85 වුණොත් වැඩේ හරියි. 85 වුණොත් වටේ පුවාම 90යි. ඒතර 86 88 88 89 සීරම එනවා. වටේ පුවාම 90යි. ඊට පස්සේ තමයි අනිත් පැත්තේ 95 වුණොත් එයා අයිති වෙන්නේ 100ට. එතන උපරිම ගාන වෙන්නේ තමයි 94. 94 වටේ වුණාම 90. ඒ කියන්නේ බබෝ මේ අතර ඕනම එකක් වටේ වුණාම උත්තරේ වෙන්නේ 90යි. එහෙනම් ආන්නේ තිබිය හැකි කුඩාම සංඛ්‍යාව 85. ඒ සඳහා තිබිය හැකි කුඩාම සංඛ්‍යාව 85. විශාලම සංඛ්‍යාව 94. ඒක ආන්නේ නැන්නේ උත්තරේ 85යි. හැම කෙටි ප්‍රශ්නයකටම ලකුණු දෙකයි බබුවේ. රූපේ දී ඇති දත් අනුව හිස්තැන සම්පූර්ණ කරන්න. පදිනාන බබ සරල කෝණය. සරල කෝණය කියන්නේ හරියටම වට භාගයයි. අංශක 180යි. වට භාගයයි බබුවේ. වට භාගයක් තියෙන්නේ මෙන්න මේක. D මහා කෝණය. බබලා මහා කෝණය කියන්නේ වට කාලයකට වැඩි භාගයකට අඩු. කාලයකට වැඩි භාගයකට අඩු. එහෙම තියෙන්නේ මෙන්න මෙයා. C. A කියලා කියන්නේ පුතේ ඍජු කෝණය. B කියන්නේ සුළු කෝණය. ඒ වහන්නේ නැහැ.
ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නයට යන්න. මේ හැම එකටම ලකුණු 2 ගන්න බබෝ. සිරස් පිටියක ඇඳ ඇති රූප සටහනක් දක්වා ඇත. ඒක තිරස්ව කොටුව තුළ. ඒක තිරස්ව කොටුව තුළ. තිරස්ව කිව්වම මේක බබෝ. x අක්ෂරයක සිරස්ව පිහිටි කොටුව. සිරස් කියන්නේ මේ. සිරස්ව පිහිටි කොටුව තුළ y අක්ෂරයේ යොදන්න. උදාහරණ දන්නවා නේද? තිරස සහ සිරස අර්ථ දැක්වීම ඔළුවට එන්න ඕනේ. කියන්න මේ කොහොමම වීඩියෝ එක පෝස්ට් කරලා නවත්තලා කියන්න බලන්න සිරස තිරස මොකක්ද සිරස මොකක්ද? ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ බබෝ. සමතල සහ එක් පැත්තකට බෑවුම් නොවන පරිදි තලයක් තිරස් තලයක් වේ. තිරසට ලම්බක තලයක් ලම්බක වූ තලයක් සිරස් තලයක් වේ. ඔළුවට දාගන්න. හරිනේ? එතකොට තිරස මනින උපකරණ මතකනේ සිරස මනින උපකරණ. ඒ ඔළුවට එන්න ඕනේ. හොඳට මතක් කරගන්න. right. ඊට පස්සේ අපි අංක 3 ළඟ ගන්නට සුළු කරන්න පහින් එක අඩු කිරීම 10න් එක. මේක බලන්න මේ යට ඉන්න දෙන්නා වෙනස්. හරයන් වෙනස්. එතකොට බබා හරයන් වෙනස් වුණාම ඔයා කරන්න ඕන හරයන් දෙක සමාන කරන්න. හරි? එතකොට ඔයාලට 6 වසරේදී ගොඩක් වෙලාවට දෙන්නේ සම්බන්ධිත හරයන්. ඒ කියන්නේ චුටි එක්කෙනාම ලොක්ක කරන්න පුළුවන්. එහෙම නොවන ගණනුත් අපි පෞද්ගලික දවස්වල හැදුවා. ඒක ඔයාලගේ විභාගයේ ලෙවල් එකට වඩා උඩින් තියෙන 7 වසරේ. ඒකට ඒවත් හෙදුවේ මතකනේ යට 3 සහ 4 වුණාම දෙන්නගෙම කුඩා පොදු ගුණාකාරය ඔබට නැහැ. නමුත් මම ඉව කියලා දුන්න ක්‍රමයකට 3යි 4යි දෙන්නම 12 කරන්න පුළුවන්. මේක එහෙම නැහැ. බහුතරයක් 99%ක්ම ඉන්නේ සම්බන්ධිත හරය. ඒ කියන්නේ මෙතන මේ චූටි හරය ලොක කරන්න පුළුවන්. එතන මේ චූටි කෙනාට පහනේ එයාගේ ඉර දික් කරා. ඉර දික් කරා. පහෙන් එකයි අඩු කිරීම. මෙයා ලොකුයිනේ බබු. එයා හිරෙන්නමයි. ඔයාලට දැන් තේරෙනවා 5 10 කරන්න 5 දෙකෙන් වැඩි කරන්න. යට දෙකෙන් නම් පුතේ උඩට දෙකෙන්. දැන් සෙල කරමු. පස්වරක් දෙක 10යි. දෙවරක් එක 2යි. 10න් දෙකෙන් 10න් එකක් ගියාම උත්තරේ බබා 10න් එකයි. ලකුණු 2යි. අපි යන 8 වෙනි ප්‍රශ්නය. පාද දැක්වෙන සම්බන්ධතා වලින් නිවැරදි වේවා ඉදිරියේ කොටුව තුළ හරි ලකුණු යොදන්න. පුතේ මේ තියෙන්නේ නිකිල. ආයෙ පෝස්ට් කරලා වීඩියෝ එක පෝස්ට් කරලා නිකිලයක් කියන්නේ කුමක්ද කියලා ඉන්න බබා. මේ දෙමව්පියොත් ඉන්නවා නම් දෙමව්පියෝ අහන්න දරුවගේ. නිකිලයක් කියන්නේ මොකක්ද? උත්තරේ වෙන්න ඕනේ. බිඳුවද ඇතුළත්ව ලියනු ලබන ධන වූ ඍණ පූර්ණ සංඛ්‍යා. නිකිල. ඊට පස්සේ පුතාලට මතකද නිකිල සංසන්දනයේදී ඉගෙනනවා අතිශය වැදගත් කරුණක්. සංඛ්‍යා රේඛාවක දකුණු අත පැත්තේ තියෙන නිකිලය වම් අත පැත්තේ තියෙන නිකිලයට වඩා ලොකුයි. මතකද කිව්වා දකුණ ලොකුයි වම චුටි. හරි. එතකොට බබාලා දකුණු පැත්තේ තියෙන එක ලොකුයි වම් අත පැත්තේ තියෙන එක චුටි. එතකොට සංඛ්‍යා රේඛාවේ ධනයි ඍණයි ගත්තාම ධනේම කොහොමද ලොකුයි. ඊට පස්සේ බබා ඍණම දෙකක් ගත්තොත් හිතන්න මේක ඍණ 1 මේක ඍණ 3. සංඛ්‍යා රේඛාවේ බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. දකුණු අත පැත්තේ තියෙන ඍණ 1.
අනිත් පැත්තේ තියෙන්නේ ඍණ 3. එයා වම් අත පැත්තේ. එතකොට ඍණ 1 ලොකුයි. ඒක මෙහෙමත් මතක තියාගත්ත හැකි ඍණ චූටි අය ලොකුයි. ඍණ වැඩි වෙන්න වම් අත පැත්තට ඈතට යනවා. දකුණු අත පැත්තේ තියෙන ඍණ චූටි අය. දැන් බලන්න. ඍණ 4 ලොකුයිලු. ඍණ 6ට වඩා ලොකුයි. හරිනේ. ඍණ 4 තියෙන්නේ දකුණු අත පැත්තේ. ඊට පස්සේ 7ට වඩා ඍණ 9 ලොකුයිලු. 8 ඇරිලා තියෙන්නේ ලොකු පැත්තට. වැරදි. 7නේ ලොකු. බිඳුව ඍණ 7ට වඩා ලොකුයිලු. හරි. බිඳුව මෙතන ඍණ 7 මෙතන. දකුණු අත පැත්තේ තියෙන්නේ බිඳුව. එහෙනම් බිඳුව ලොකුයි. හරි. ඍණ 5යි ධන 5යි සමානයි. වැරදි. වෙන්න බෑ. ඊට පස්සේ බලන්න 2 3 4 5 6 7 8 9 යන සංඛ්‍යා පොදු වූ ලක්ෂණයක් අනුව කාණ්ඩ දෙකකට වෙන් කර රවුම් තුල ලියා වෙන් කළ ලක්ෂණ අනුව නාමයක්ද දෙන්න. බබා එතකොට මේකේ කාණ්ඩ දෙකකට වෙන් කරන්න. මේ බලන්න 2 4 6 8 අනිත් පැත්තේ තියෙන බබා 3 5 7 9 වෙන්කල ලක්ෂණය තමයි පුතේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා. දෙකෙන් බෙදුවාම එකක්වත් ඉතිරි වෙන්නේ නැති සංඛ්‍යා. දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන සංඛ්‍යා. ලක්ෂණය අනුව නාමය තමයි මේවට කියන්නේ පුතේ ඉරට්ට සංඛ්‍යා. ඉරට්ටි සංඛ්‍යා කියන්න පුළුවන්. මේවා ඔක්කොම සංඛ්‍යා. හරි වැරදි මාක් කරගන්න. තුනම 4 යන සංඛ්‍යා දෙකකින්ම ගුණාකාරයක් වන සංඛ්‍යා දෙකක් කියන්නේ. 3 වරක් චක්‍රේ 4 වරක් චක්‍රේ දෙකීම ගුණාකාරයක් 12 තියෙනවා. 3 වරක් 4 12යි 4 වරක් 3 12යි. ඊට පස්සේ පුතේ කීයද කියන්නේ? ඊට පස්සේ 24 48 විශේෂම හරි. තව එකක් අපි ගමු කීයද? ඈ 24 ගත්තේ නේ. ඔය වගේ 3 හා 4 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාර. ඊළඟ ප්‍රශ්නේ. දියති රූපේ දැකිය හැකි චතුරස්‍ර වර්ග දෙකක්. චතුරස්‍ර වර්ග දෙකක්. එකක් පුතේ මෙන්න මෙතන තියෙනවා. දිගත් කොටු තුනයි පළලත් කොටු තුනයි. සමචතුරස්‍රය. එකක්. අනික බබා මෙන්න මෙහෙම තියෙනවා. ඔකට කියන්නේ ට්‍රපීසියම්. ට්‍රපීසියම් නැත්නම් ට්‍රැපීසියම් කියලා කියනවා. ට්‍රපීසියම් නැත්නම් ට්‍රැපීසියම්. චතුරස්‍ර වර්ග දෙකයි. එතකොට බබ ඔයාලට මතක් වෙන්න ඕනේ. ආමම ඉස්සලා වගේ නවත්තලා චතුරස්‍ර වර්ග සියල්ලන්ගෙම ලක්ෂණ ටික මතක් වෙන්න ඕනේ. මතකද බලන්න. දෙමව්පියෝ මේ වැඩේ කරනවා නම් දරුවන්ගෙන් ඒක අහන්න. මම පළවෙනි එක ට්‍රපීසියමක් තියෙන නිසා ට්‍රපීසියමක ලක්ෂණ මොනවද පුතේ? එක් සම්මුඛ පාද යුගලයක් පමණ එකම පරතරයකින් පිහිටයි. එක් සම්මුඛ පාද යුගලයක් පමණ එකම පරතරයකින් පිහිටයි. අනිත් හැම චතුරස්‍රයකම සම්මුඛ පාද යුගල් දෙකම එකම පරතරයකින් පිහිටයි. නැත්නම් එක් සම්මුඛ පාද මතකනේ එක් සම්මුඛ පාද යුගල වලට අයත් පාද එකම පරතරයකින් පිහිටයි. හරි?
මතක් කරගන්න. 50ක් 100ක් අතර ඇති සමචතුරස්‍ර සංඛ්‍යාව. පුතා සමචතුරස්‍ර කියන්නේ සමචතුරස්‍රයක් ආකාරයට පිළියෙල කළ හැකි සංඛ්‍යාව. පළවෙනි එක එක් වරක් 1 1යි. ඊට පස්සේ පේලි 2යි තීර 2යි දෙවරක් 2 4යි. පේලි 3යි තීර 3යි තුන් වරක් 3 9යි. හැබැයි බබාලගෙන් අහන්නේ 50ක් 100ක් අතර. එතකොට බබෝ 50යි 100යි අතර කිව්වම මොනවද එන්නේ? 7 වරක් 7 49 එන්නේ නැහැ. 8 වරක් 8 අන්න එනවා 64. 9 වරක් 9 81. 10 වරක් 10 100 එන්නේ නැහැ. මොකද 50ක් 100ක් අතරනේ. ඒතකොට 100 එන්නේ නැහැ. උත්තරේ ඕකයි. ඊළඟ ප්‍රශ්න බලන්න. දේශමක ජලය ලීටර 4ක් ලීටර 3ක් තිබුණි. එහි ඇති සිදුරකින් මිනිත්තු 10ක් තුළ ජලය මිලිලීටර 150ක් ඉවත් විය. බේසමේ ඉතිරි වී ඇති ජල ප්‍රමාණය කොපමණද? ලීටර 3ක් තිබුණා. ලීටර 150ක් ඉවත් වුණාලු. බේසමේ ඉතිරිව තියෙන ජල ප්‍රමාණය ලීසිනේ ලීටර 3කින් 150ක් අඩු කරන්න. මිලිලීටර 150. එතන 3න් 150ක් තියනවා. ලීටර 2යි 850 මිලිලීටර. අමාරු නම් ලීටර ලිව්වත් 3යි. මිලිලීටර නෑ 0.3යි. අඩු කරන්න 150. ඒ කියන්නේ ඒක දිහා අඩු කරන්න මේ විතරේ නෝ. ඊළඟට කියනවා චතුස්තලයක්. චතුස්තලයක් කියලා කියන්නේ බබෝ මේ වගේ එකක් නේ. ත්‍රිකෝණයක් උඩ ඉඳලා මෙහෙම එකයි මෙහෙම කොණට කොණය වුණා. චතුස්තලයක්. මේකේ මූණත් කඩ. යට මූණටයි වටින් මූණත් 3යි. සේරම 4යි. දාර ගණන යට 3යි. උඩ ඉඳලා එන 3යි. 3යි 3යි 6යි. ලකුණු දෙකයි. 36:8 අනුපාතයට තුල්‍ය සරලම අනුපාතය. මේ අනුපාතයට තුල්‍ය සරලම අනුපාතය. සරලම අනුපාතය කියන්නේ බබෝ මේ දෙන්නම බෙදලා බෙදෙන්න බැරි තැනටපත් කරා. අයනවා බලන්න දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව 4ෙන් බෙදමු ළමයි. 36 බෙදෙනවා 4ෙන් 90. 8ත් බෙදෙනවා 4ෙන්. 36ට 4 වරක් 9යි. 8ට 4 වරක් 2යි. ඊළඟට බබා 9යි 2යි කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. එකෙන් බෙදෙනවා වැඩක් නැහැ. ඕකමයි එන්නේ. ඔන්න සරලම අනුපාතය. ලකුණු 2යි. ඊළඟ කාරණයක් තමයි වර්ෂික භාවිතයෙන් ලියන්නේ. බබා බලන්න දෙකේව 2යි. 2 බල 2යි. වැඩි කිරීම 3 බල 3යි. ඔන්න දර්ශක ආකාරයෙන් දෙවයි. ඊට පස්සේ මේකේ අගය සොයන්නලු 2 බල 3යි. ඒ කියන්නේ බබෝ 2 බල 3 වැඩි කිරීම 5 බල 2නේ. ඕමා පොලියලා 2 බල 3 කියන්නේ 2ව 3යි. 5 බල 2 කියන්නේ 5ව 2යි. ඕක වැඩි කරලා උත්තරේ ගන්න. ඊගොඩම හදා දෙන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම පුළුවන් නේ. දෙවරක් 2 4යි 4 2 8යි. පස්සරක් 5 25යි. 25 සරක් 8. බබා 25 4ක් 100යි. 100යි 200යි. නැත්නම් 25 8 වැඩි කරන්න. 8 වරක් 5 40යි 4ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 4යි 20යි.
උත්තරේ 200යි. ඊට පස්සේ කියනවා එක් කුඩා කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. බබා වර්ග සෙන්ටිමීටර 1 කියන්නේ සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල සමචතුරස්‍රයක වර්ගඵලය. වර්ගඵලය කියන්නේ බබා ඉඩ ප්‍රමාණය. සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල හරි 4s කොටුවක ඉඩ ප්‍රමාණය තමයි वर्ग सेंटीमीटर एक आख्या एक कोटुआ की जाए एक कुडा कोटुआ कोटुआ का वर्ग पाले वर्ग सेंटीमीटर एक ना रूपे वर्ग पाले एक कुडा कोटुआ वर्ग सेंटीमीटर एक है एनम बाबा भी कोटुगा नो है බලන්න සම්පූර්ණ කොටු ගන්න මෙතන එකයි මේ කොටුවයි දෙකයි තුනයි හතරයි පහයි 6යි 7යි 8යි සම්පූර්ණ කොටු 8යි ඊට පස්සේ බබා මේ භාගික කොටුව මේ භාගික කොටුව මේ දෙන්න එකතු වුණාම තව කොටුවක් එනවා අන්න එතකොට සේරම කොටු කීයද බබා 9 බලන්න එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි නම් කොටු දෙකක් වර්ග සෙන්ටිමීටර 2යි කොටු 9ක් वर्ग सेंटीमीटर 9 लंबन देखें एक समान है हतर नाम बहुत प्रकाशन वाला आदेश है आई मेगा ने दिया इन्होंने पहला वजह x दालना मात्र के लिए मैं पैंतीन दले नहीं हम बिन पिरीवले टा आदेश करा इस्लाम हम बिन पहला इलाके दालना इरवस बाबा x क्या ने हतर पहला वाई हतर आई दहना ඊළඟට බබා 13 ඍණ x 13 ඍණ x 13 ඍණ x කියලා කියන්නේ බබා 4 13න් 4ක් 9 ලකුණු 1 1 දෙන්න ලකුණු 2යි ඊට පස්සේ බලන්න ඉස්සරහට ගැලපෙන අගයක් කියයි පහින් කවුරු හරි අඩු කරපුවම පහක් ඇවිල්ලා අඩු කරගෙන තියෙන්නේ බබා පහකින් කිසි කෙනෙක් අඩු කරපුවම ඒ කියන්නේ අඩු කරන්න පුළුවන් පහට වඩා අඩු එහෙමනේ බබා දැන් ඊතර පහින් දෙක ගියා පහ එන්නේ එතකොට මෙතන තිබිලා තියෙන්නේ පහ නෙමෙයි ඇත්තට 15 නේ එතකොට ඔයා බලන්න 15 ඒ කියන්නේ මේ පැත්තේ එකක් ඉන්නකනේ 15න් කීයක් ගියාමද 5 වෙන්නේ ඔය කීතන්න ඕනේ බබා බලන්න එක චුට්ටක් ළමයි උගත් එතකොට එහෙම ගත්තොත් එහෙම මෙතන 15 කියලා ගත්තොත් හරිද 15න් දැන් හිතන්නකෝ එහෙම සමහරකට එහෙම හිතෙන්න පුළුවන් 15න් කීයක් ගියාම 5යි 10ක් නේ දාන්න බෑනේ එතකොට අනිවාර්යයෙන් පහින් දැන් සමහර බබාලා දෙන්නේ එහෙමයි පහින් කීයක් හරි අඩු කරපුවම ඉන්නේ ඒ බබා කල්පනා කරනවා පහින් එකක් ගියාම 4යි යකෝ 4 පහින් දෙකක් ගියාම 3යි එන්නේ නේ ඊට පස්සේ බබා කල්පනා කරනවා මෙතනින් එකක් ඉල්ල ගත්තාම 15යි ඊට 15න් 5 ඉතුරු වෙන 10ක් 10 දාන්න බෑනේ නේ එමු ප්‍රශ්න පත්‍රයක් තියෙනවා ඒක එතකොට හරියන්නේ නැහැ එතකොට ඔයා දෙන්න ඕන පහෙන් කවුරු හරි අඩු කරපුවා අඩු කරලම තමයි 5යි හිතන්න පහෙන් කවුරු අඩු කරපුවාමද බබා 5යි
මම මේක මෙහෙම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර බබාලට හිතෙනවා ඒක. ඒ බිඳුවත් එක්ක කරන ගනුදෙනු හරි අපහසුයි. එතන බබා පහින් කීයක් ගියාමද පහ වෙන්නේ? බිඳුවක්. ඒ කියන්නේ පහින් මුකුත් අඩු කරන්න එපා. බිඳුවක්. පහින් බිඳුවක් ගියාම පහයි. එහෙම ලීසියෙන් ගන්න තියෙන්නේ සමහර බබාලා අර එහෙම කල්පනාවක යනවා. එක පැහැදිලි කරේ. එතන මෙතන බබා බිඳුවයි. පහින් බිඳුවක් පහයි. ඊළඟට බබා කියන්නේ අතන කී දෙන්නේ කියලා. දෙකෙන් කීයක් හරි අඩු කරපුවාම හතේ එනවද ළමයි? දෙකෙන් කවුරු හරි අඩු කරපුවාම හතේ එන්නේ නැහෙනේ. එහෙනම් ඔයා මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්න වෙනවා. හැබැයි එයා ළඟ නැහැ. ඒ කියන්නේ මෙතනින් තමයි ඉල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. එතන මෙතන බබා 12යි. 12න් 7 කීයක් අඩු කරන්නේ? 7 ඉඳලා 12ට ගණන් කරන්න. 5යි. එතන බබා මෙතන ඉතුරු වෙන්නේ 9යි. 9න් 7 ඉන්න නම් දෙකක් අඩු කරන්න. මෙතන දෙකක් දීපුවා මෙතන ඉතුරු 5යි. 5න් 3 ඉන්න නම් දෙකක් අඩු කරන්න. ඔයාලට මේ ආපු උත්තරේ හරිද කියලා චෙක් කරන්න. යට දෙන්න වැඩි කරන්න උඩේ කියනවද බලන්න. 5යි බිඳුවයි 5යි. ඔය එන්නේ. ආය 5ට බිඳුවක් එකතු කරපුවාම බිඳුවේ වටිනාකමක් නැහැ පුතේ. බිඳුව කියන එක එකතු කරද්දි අඩු කරද්දි වටිනාකමක් නැහැ. හැබැයි වැඩි කරද්දි මාර වටිනවා. ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරපුවාම කිරබබා බිඳුවයි. ඊළඟට ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවාම දැනට ඔයාලා මතක තියාගන්න බිඳුවයි. හැබැයි උසස් ගණිතයේදී කියනවා අර්ථ විරහිතයි. පහ බිඳුවෙන් බෙදන්න බෑ. අර්ථ ශූන්‍යයි. එහෙම ඒවා නැහැ. අර්ථ විරහිතයි. ඒක ඔයාට තේරෙන්නේ නැහැ. 11 වසරේදී මම පොඩ්ඩක් කියලා දෙන්නම්. දැනට පහ බිඳුවෙන් බෙදුවම බිඳුවයි ඈ. මතක තියාගන්න. right. එතකොට බබා ඔන්න උත්තරේ හරි. හරි බලන්න 5යි බිඳුවයි 5යි 7යි 5යි 12යි එකක් ඉතුරුයි 7යි 2යි 9යි 1යි 10යි බිඳුව දානවා 1යි 3යි 2යි 5යි 1යි උත්තරේ හරි. දැන් බබාලා 40න් කීයද කියලා දාන්න. එක ප්‍රශ්න කරලා අකුණු දෙක ගන්නනේ. දැන් දෙක ගන්න දෙන්නේ නැතිව දැන් සමහරකට අමතක වෙලා ඉන්නේ. ආයෙ දෙක ගන්න දාලා 40න් කීයද කියලා දාන්න. right. අපි තමයි දැන් දෙවෙනි කොටසට යන්නේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. ඒකමයි බබාලට මට කියන්න බැරි වුණා. මෙතන ප්‍රශ්න 8ක් තියෙනවනේ. ඒක මෙන්න මෙහෙම හදා ගන්නවා වගේ පේපර් එකේ. පළමු ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න 4කට 5කට. පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. එළියා ගන්න. පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. ඒ කියන්නේ බබා පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඊට පස්සේ තව තෝරගන්න ප්‍රශ්න 4ක්. දැන් බබාලා සේරවන්ට උත්තර ලියලා ඉතිනේ. දැන් පුතාලා හරි 4ක් දාගන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඉතුරු ප්‍රශ්න මේකේ 8ක් තියෙනවානේ. පළවෙනි ප්‍රශ්නය හැදුනාම මේ බලන්න පළවෙනි කරුණාම තව තියෙනවානේ ප්‍රශ්න 7ක්. ඒ 7න් 4යි. මොනවා හරි 4ක්. ඔයා තව 4ක් සිලෙක්ට් කරගන්න පුතේ හරි ටිකක් දාලා. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ 4 හරිනේ. පළවෙනි ප්‍රශ්නයයි තව ප්‍රශ්න 4යි. බබාලා විභාගෙදී සියල්ලම ලියන්න එපා. දැන් ඔය වගේ වෙලාවට ඔයාලට උපදේශනේ දෙනවනේ. පළවෙනි ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න. එතකොට බබාලා දන්නවා කියලා වෙලාව ඉතුරු වුණා කියලා සීලවන්තම ලියන්න එපා. හේතුව තමයි ඔයාට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු හම්බෙනවා. ඊට පස්සේ ඔයා ලියලා තියෙන 4ට පිළිවෙලට ලියලා තියෙන 4ට තමයි ලකුණු හම්බෙන්නේ.
ඉතුරු ටික අග ඒව ටික සේරම කපා හරිනවා. පැහැදිලිද දන්නේ නැහැ කියපු දේ. අපැහැදිලි නම් මගෙන් පන්තියේදී අහන්න. හරි. දැන් අපි ගන්නට යමු. පළවෙනි ප්‍රශ්නයට යමු. මේ බලන්න. ගණිත ගුරුතුමා හෝ ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ ඉගෙනීම පාඩමේදී ඔබ කළ ක්‍රියාකාරකම් සිහිපත් කරන්න. ළමයි ඉගෙනීමේදී ලබා ගන්නත් පහත වගුවේ දැක්වේ. right. අපි බලමු ළමයි. අර පළවෙනි ප්‍රශ්නේ. පන්ති කාමරයේ දිගමැනීමට සුදුසු මිනුම් උපකරණය. මොකද පුතේ? සමහරක් වෙලාවට හොඳයි මීටර් කෝදුව. ඊට වඩා හොඳයි අර ටේප් එක දන්නව නේද පුතා? ටේප් එක මීටර් කෝදුව හොඳයි. නැත්නම් ටේප්. හරි? ඒ වගේ ඕනම එකක්. තව සුදුසු එක ළමයි බබලා ටේප් එක දන්නවනේ. මිනුම් පටිය කියන්නේ. මිනුම් පටිය ටේප් ඒක හොඳයි. එතකොට පළවෙනි ප්‍රශ්න ලකුණු දෙකක් දෙන්න. ප්‍රශ්න 8ක් තියෙනවනේ රෝම ඉලක්කම් එකකට දෙක ගන්න දෙන්න. දෙකයි. මෙම පන්ති කාමරයේ දිග සෙන්ටිමීටර් වලින් ලියන්න. පන්ති කාමරයේ දිග මේ තියෙන බබා මේක සෙන්ටිමීටර් වලින් ගන්නවා. එක පාරටම හින්න ගන්නවා වගේ උත්තරේ දාන්න එපා. ඒතර ටීචර් ලකුණු දෙන්නේ නැහැ බබා. ඒක පුරුදු වෙන්නේ. එකපාරටම ලිව්වහම ලකුණු දෙන්නත් බැහැ ඉතින්. ටීචර් හිතේනවා කොපි කරලා කියලා. ඒක නිසා මේව හදලා පෙන්නන්න. ටීචර් ඔයා දන්නවා කියලා පෙන්නන්න. මේ බලන්න. පන්ති කාමරයේ දිග මීටර් 12යි. සෙන්ටිමීටර් 15යි. සමානයි. ඔයා දන්නවා මීටර එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 100යි. එකක් 100 නම් 12ක් හොයන්න ඕනේ. එකක් 100 නම් 12 කියන්නේ පුතේ 12 වැඩි කිරීම 100. 100ව 12. 1200 නේ බබෝ. ඒතර 12 කියලා කියන්නේ 1200යි. සෙන්ටිමීටර්. එකතු කිරීම සෙන්ටිමීටර් 5. 1200යි 15යි. 1215 සෙන්ටිමීටර්. ලකුණු දෙකයි. ඊට පස්සේ අර ගුරු මේසේ දිග මේ තියෙන්නේ මීටර හා සෙන්ටිමීටර වලින්. මීටර 1.05 කියන්නේ මීටර 1යි. මෙතන බබා සෙන්ටිමීටර් 0.5 කියන්නේ 5. ඔය 0.5 දැම්මත් අවුලක් නැහැ. ලකුණු දෙකයි. ඊට පස්සේ බලන්න පුතේ පෑන් දිග මිලිමීටර වලින් කොපමණ? මෙන්න පෑන්. ඒකත් අර වගේම හදන්න. මේක හැදුවා වගේම හදන්න. නැත්තම් බබා ලකුණු නම් හම්බෙන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ ටීචර්ස් බලන් ඉන්නේ ලකුණු කපන්නනේ බබෝ. පෑන් දිග මිලිමීටර වලින්. පෑන් මෙතෙන් 13 සෙන්ටිමීටර. රෝමිලක්කම් 4 13 සෙන්ටිමීටර මිලිමීටර 2යි. ඕක අහන්න බා මේ බලන්න. පෑනේ දිග මිලිමීටර. තනකක මිලිමීටර කරා. ඊට පුළුවන් සෙන්ටිමීටර 13 ධන මිලිමීටර 2. දැන් බබාලගේ ඔළුවට එන්න. සෙන්ටිමීටර එකක් කියන්නේ
මිලිමීටර් 10යි. දන්නවනේ රූලේ බබා සෙන්ටිමීටරයක් කියන්නේ මෙච්චරයි. ඒක ඇතුලේ චූටි කොටස් චූටි කෑලි 10ක් තියෙනවා මිලිමීටර් 10යි. එතකොට එකක් 10 නම් පෙර සේම 13ක් හොයන්නේ කොහොමද බබා? 13 10 වැඩි කරනවා. ඒ කියන්නේ 130යි මිලිමීටර්. එහෙනම් මෙතන බබා මිලිමීටර් 13 වැඩි කිරීම 10 130යි. 130යි දෙකයි බබා 132යි මිලිමීටර්. ලකුණු දෙකයි. ඊළඟ බලන්න පුතේ ළමා මේසයක හා ගුරු මේසයේ දිගවල එකතුව. මෙන්න බලන්න. ළමා මේසය මෙන්න. ගුරු මේසය මෙන්න. ඒ දෙන්නගේ එකතුව අහනවා කපෝ මේ දෙන්න. බලන්න ඔයාලට පුළුවන් ඒකක සමාන කරලා ගන්න පුළුවන්. මේ බලන්න බබා සෙන්ටිමීටර් 100ක් කියලා කියන්නේ මීටර එකයි. හැබැයි සෙන්ටිමීටර 62ක් කියලා කියන්නේ 100ට අඩුයිනේ බබා. එතකොට මීටර වලින් ගත්තොත් 0.5. ඇයි 100ක් තමයි එක. 60 ගණනක් කියන්නේ එකට වඩා අඩුයිනේ. මීටරයට වඩා අඩුයිනේ බබා. එතකොට 0.6යි දෙක. එහෙනම් ඔය දෙන්න එකතු කරමු. 0.6යි දෙකයි මීටර 1.05යි මීටර. 5යි දෙකයි 7යි 6යි 0.6යි 1.1යි. උත්තරේ බබා 1.6යි 7යි මීටර. මීටර 1.6යි 7යි. කවුරු හරි ඔක සෙන්ටිමීටර වලින් කියවනවා ඒත් අවුලක් නැහැ. සෙන්ටිමීටර 167යි. තව සමහරක් ගන්න නැති මීටර සහ සෙන්ටිමීටර වලින් මීටර 1යි සෙන්ටිමීටර 67යි. ඒත් අවුලක් නැහැ. ලකුණු දෙකයි. ඊළඟට කියවන්න බබා. බලන්න. පෑනට වඩා ළමා මේසයක දිග කොහොමද? පෑනකට වඩා ළමා මේසයක දිග. මෙන්න පෑන මෙන්න ළමා මේසය. එතකොට පුතේ මේකට වඩා මේක කොච්චර දිගද කියලා බලන්න. මේකෙන් මේක අඩු කරන්න. සෙන්ටිමීටර 62කින් අඩු කරන්න සෙන්ටිමීටර 13යි මිලිමීටර 2යි. පඩක්සෙත් නම් මෙතන මිලිමීටර නැති නිසා බිඳුව දාලා. දැන් අඩු කරගන්න. බිඳුවෙන් දෙකක් අඩු කරන්න බෑ පොඩ්ඩක්. බැරි නිසා සෙන්ටිමීටර කොටෙන් එකක් මිලිමීටර කොටට ඉල්ල ගන්න. ඔයාලා දන්නවා 1 සෙන්ටිමීටරයට මිලිමීටර 10යි. එහෙනම් මෙතන දෙන්නේ 10යි. අන්න බලන්න බබු. තිබුණේ බිඳුවයි එහා පැත්තින් ආව 10යි. දැන් දෙන්නගෙම එකතුව 10යි. 10න් දෙකක් ගියාම 8යි. මෙතන දැන් එකක් දීපු නිසා මෙතන ඉතුරු 1යි. 1යි එකෙන් තුනක් බෑ මේ පැත්තෙන් ඉල්ල ගන්න. ඊට පස්සේ 11ක් වෙනවා. 11න් තුනක් ගියාම 8යි. මෙතන ඉතුරු බබා එකක් මෙහාට දාපු නිසා 5යි. 5න් එකක් 4යි. උත්තරේ සෙන්ටිමීටර 48යි මිලිමීටර 8යි. ලකුණු දෙකයි. ඊට පස්සේ බලන්න පුතේ. පන්ති කාමරේ පළල මෙන්න පන්ති කාමරේ. පන්ති කාමරේ දිග දීලා ළමයි. දිග දීලා ඔන්න දිග පළලක් දීලා. පළල මෙන්න.
අනා පන්ති කාමරේ පරිමිතිය. බබා පරිමිතිය කියලා කියන්නේ දිගවල් දෙකයි පළලවල් දෙකයි එකතු කරන්න. හරි? ඒක වාඩි පුළුවන් ලේසියෙන් හදන්න මෙහෙම. මීටර් සහ සෙන්ටිමීටර්. දැන් දිගවල් දෙකක් ගන්න බෑ. බබා පරිමිතිය කියන්නේ වටේ දිගනේ. වටේ දිගට යද්දී දිගවල් දෙකක් හම්බෙනවා. පළලවල් දෙකක් හම්බෙනවා. එතකොට දිග ළමා මේසයක දිග මේ තියෙන්නේ 12යි 15යි. ඒ වගේ බබා දෙකක් වුණානේ. මේ එකක් මේ අනික. එක්ක දෙකකින් වැඩි කරනවා නැත්නම් ඒකම දානවා. 12යි 15යි. ඔය වගේම තමයි අනිත් එක. පළල 6යි යනවා. ඔය වගේම මේ පැත්ත 6යි යනවා නම් මේ පැත්ත 6යි යනවා. දැන් එකතු කරමු බබා. මෙතන සෙන්ටිමීටර ගොඩේ තියාගන්න පුළුවන් උපරිම ගාන 99යි. 100ක් වෙච්ච ගමන් මීටර ගොඩට දෙන්න. බලමු බබා. 5යි 5යි 10යි. 10යි බිඳුවයි අනිසලත් කිව්වා. බිඳුව නෙමෙයි 10යි. 10යි බිඳුවයි 10යි. 10යි බිඳුව දාන එකක් ඉතුරු. ඒකයි මේකයි දෙකයි. 1යි 1යි 2යි 1යි 3යි. 3යි 9යි 12යි. 9යි 3යි 12යි. 12යි 9යි 21යි. එකතු කරලා බලන්න 21යි. 21 දාන්න බැහැ. ඇයි සෙන්ටිමීටර කොට 99 නේ කියන්න පුළුවන්. අන්න දෙක එහා පැත්තට දෙන්න වෙනවා. එක දානවා. දෙකක් එහාට දෙන්න. අද බලන්න බබා. 6 6 12යි 2යි 14යි 2යි 16යි 2යි 18යි එකක් ඉතුරුයි. 1යි 2යි 3යි. මීටර 28යි සෙන්ටිමීටර 10යි. ලකුණු දෙකයි. ඊළඟට කියන පුතේ ළමා මේස 5. මේ දෙන ළමා මේස එක පෙළට ගෑවෙන සේ තැබු විට හිඳින එක පෙළට ගෑවෙන සේ තැබුවොත් හරි එතකොට ළමයි 62ව 5 එකිනෙකට ගෑවෙන සේ ළමා මේස 5ක් තියෙනවලු එකක් 62යි ළමයි ඒ වගේම 5යි එහෙනම් 5න් වැඩි කරන්න 5 සරත් දෙක 10 එකක් ඉතුරුයි 5 සරත් 30යි 1යි 31යි සෙන්ටිමීටර 310යි අවශ්‍ය නම් ලියන්න පුළුවන් 310 300 කිව්වම 100ව 3ක් තියෙනවා. ඒ කියන්නේ 3.1යි බිඳුවයි මීටර. 3.1 තිබුණත් හරියයි. ලකුණු දෙකයි. දැන් බලන්න 10 කීයද කියලා දාන්න. අපේ ඊළඟ ප්‍රශ්නයට අංක 2 මේකට ලකුණු දෙන්නේ 11යි. ඔන්න බලන්න. දැන් ඉතිරි ගණන් හතරටම දෙන්නේ ලකුණු 11යි. 1 හා 42 යන 42 සාධක දෙකකේ 42 වෙනත් සාධක තුනක් මේවා බබා දැන් ඉතින් ජීර්ණය වෙලා තියෙන්න ඕනේ 42 සාධක හොයමු ඉස්සලම බබා එක්වරක් 42 42යි ඊට පස්සේ දෙකෙන් බෙදනවනේ අමාරු නම් පැත්තකින් බෙදන්න 42 දෙකේ 21යි 42 තුනෙනුත් බෙදනවනේ බෙදලා බලන්න 4ට 3 ආරක් 1යි 3 ආරක් 1 3යි 4න් 3ක් ගියාම 1යි ඒකයි මේ දෙකයි 12යි 12න් 3 ආරක් 4යි ඔය වගේ හඳ හද යන්න පුළුවන් හරි ප්‍රශ්නයක් නෑ ඉස්සරහට යන්න පුළුවන් හරි බලන්න ඔයගෙන් අහන්නේ 1.42 හැර වෙනත් සාධක 3ක් දැන් 3 නෙමෙයි 4ක් තියෙන්නේ කියන්නේ 4න් 3ක් 2 3 14 21 ඔයගේ ඕන එකක් ලිය තව 6 6 වරක් 7 42 නේ බබා 6 7 ඕන එකක්
ඒකට ලකුණු 2යි. පැන්සලක මිල 12ක් නම් පැන්සල් 12ක මිල. ඒවා ලීස් ශිෂ්‍ය දෙපන්ති. 12 144යි. ලකුණු 2යි. රුපියල් 144යි. 3 4 5 කොටුව යන ඉලක්කම් 4කින් එක් සංඛ්‍යාවක්. මෙම සංඛ්‍යාව ඉතිරි නැතුව පහින් බෙදේනම් 30 කොටුව තුළ තිබිය හැකි සියලු සංඛ්‍යා මතකනේ බබාලට භාෂිතාවය යටතේ කියනවා. හරි? ඒ කියන්නේ යම් සංඛ්‍යාවක් පහින් බෙදෙනවා නම් එක්ක අගේ ඉලක්කම බිඳුව වෙන්න ඕනේ. නැත්නම් අගේ ඉලක්කම 5 වෙන්න ඕනේ. එච්චරයි. බිඳුව සහ 5 ලකුණු 2යි. ඊළඟ මේක එකතු කරන්න තියෙන ලේසි 8යි 5යි 13යි එකක් ඉතුරුයි 1යි 6යි 7යි 7යි 9යි 10යි 19යි එකක් ඉතුරුයි දශම නිසා දශම 1යි 3යි 4යි 4යි 3යි 7යි 1යි 0යි 1යි ලකුණු 2යි මේක අඩු කරන්න තියෙන්නේ 1න් 9ක් බෑ ඉල්ල ගන්න බලන්න මෙයා ළඟත් නෑ මෙයා ළඟත් නෑ හැබැයි මෙයා ළඟ තියෙනවා ඉල්ලගෙන එනවා දැන් මෙතන 11යි බබා 11න් 9ක් ගියාම 2යි මෙතන ඉතුරු ළමයි 9යි 9න් 9ක් බිඳුවයි දශම මෙතන ඉතුරු 9යි 9න් 9ක් බිඳුවයි 7න් එකක් දීපු නිසා 6යි එකක් දුන්නද මෙහාට 6න් එකක් 5යි හරි ඒකට ලකුණු 3යි දැන් 11න් කීයද කියලා දාන්න right අපි ළඟානේ දැල්ලමයි බලන්න ඉරට සංඛ්‍යාවක් ධන ඉරට සංඛ්‍යාවක් මගින් සෑම විටම ලැබෙන්නේ කවර සංඛ්‍යාවක් ඊට පස්සේ ගුණ කිරීම බබලට ඔයාලට මතක නම් මෙන්න හොඳට මතක් කරගන්න අමතක නම් ආයෙ නැවත පෙරලා පොත්පත් ටික බලන්න ඔත්ති සංඛ්‍යා සහ ඉරට සංඛ්‍යා එකතු කරද්දී අඩු කරද්දී එකම වගේ එකතු කරද්දී අඩු කරද්දී එකම වගේ හැබැයි ගුණ කරද්දී totally වෙනස් සම්පූර්ණයෙන් වෙනස් එකතු කරද්දී අඩු කරද්දී ඔයා මතක තියාගන්න ඕනේ බබා මොකද්ද එකම ඡාන්තියවා එකතු කරොත් උත්තරේ ඉරට්ටි බලන්න 2යි 4යි එකතු කරොත් 6යි 6 කියන්නේ ඉරට්ටි එකම ඡාන්තියවා එතකොට ඔත්තේ එකතු කරලා බලන්න 2යි sorry ඔත්තේ 1යි 3යි 1යි 3යි 4යි ඉරට්ටි අඩු කරත් එහෙමයි එකම ಜಾති සංඛ්‍යා එකතු කරත් අඩු කරත් උත්තරේ ඉරට්ටි ಜಾතිය වෙනස් වුණොත් අසමාන ಜಾති සංඛ්‍යා එකතු කරත් අඩු කරත් උත්තරේ වෙන්නේ පුතේ ඔත්ති සංඛ්‍යාව උදාහරණයක් බලන්න අසමානීම අඩු කරනවා ඔත්තේ 5යි ඉරට්ටි 4යි 5න් 4ක් ගියාම 1යි ඔත්ති අසමාන නම් ඔත්තේ දෙන්න සමාන නම් එකතු කරත් අඩු කරත් උත්තරේ ඉරට්ටි දෙන්න වෙනස් නම් අසමාන නම් එකතු කරත් අඩු කරත් උත්තරේ ඔත්තේ හැබැයි ළමයි ගුණ කරද්දී මුකුත් නැහැ මතක තියාගන්න ඕන එකම එකයි මොකද්ද ඕ ඒකේ අදහස අති සංඛ්‍යාවකින් ගුණ කරද්දී උත්තරේ ඔත්තේ අනිත් සෑම තැනකම උත්තරේ ඉරට්ටි ඕ අනිත් සෑම තැනකම මේ බලන්න ඕ ඊ ඕ ඊට පස්සේ ඕ ඊ එතකොට ඊ ඕ වෙන්නේ ළමයි ඔත්තේ වැඩි කරද්දි විතරයි right දැන් අපි බලමු ඉරට සංඛ්‍යාවක් මගින් එකතු කරපුවා
සමානයෙන් එකතු කරපුවාම උත්තරේ ඉරට්ට. එක ලකුණයි. ඔත්ති සංඛ්‍යාවක් ගුණ කිරීම ඔත්ති සංඛ්‍යාවක්. ඕ උත්තරේ ඕ ඔත්ති. එක ලකුණයි. 9 හා 17 අතර ඇති ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ බබා ත්‍රිකෝණයක් ආකාරයට පිළියෙල කර හැකි සංඛ්‍යා. පළවෙනි එක 1, දෙවෙනි එක 2, තුන්වෙනි එක පේලි 3යි 6. ඊළඟ 6යි 4යි 10යි. අන්න 10යි 10යි 5යි 15යි 15යි 6යි 21යි 21 නේ. එයා උත්තරේ 10 සහ 15. ලකුණු දෙකයි. ඊළඟට පුතේ ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව. ඒක ලේසි 2. ඒක විතරයි තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ට සංඛ්‍යාවකට තියෙන 2 විතරයි. ඇයි 2 ලියන්න පුළුවන් බබා? දෙවරක් 1 කියලා විතරනේ. එතකොට 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව. ඒක ඉරට්ටෙත් වෙනවා. වෙන කිසිම ඉරට්ට සංඛ්‍යාවක් ප්‍රථමක නෙමෙයි. ඒ උත්තරේ 2. ලකුණු බබා 2යි. යන ඉලක්කම් අතරම භාවිතයෙන් නිවිය හැකි විශාලම ඔත්ති සංඛ්‍යාව. එතන විශාලම 4200. 10 කියන්න බෑ. ඒ විශාලම සංඛ්‍යාව. ඔත්ති සංඛ්‍යාව කියන්නේ බිංදුවයි එකයි මාරු කරන්නේ. ඒ 4201 ලකුණු දෙකයි. බබා මේ ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ට සංඛ්‍යාවක් කියන එකට එක ලකුණයි බබෝ ඈ. එකයි. 1 1 2 1 2. ඊට පස්සේ බලන්න බබෝ. පේර ගෙඩියක මින x අඹ ගෙඩියක් 40ද වේ. පේර ගෙඩියක් හා අඹ ගෙඩියක් මිලදී ගැනීමට වැය වෙන මුදල සඳහා වීජීය ප්‍රකාශනයක් x ඇසුරේ. පේර ගෙඩියක් x අඹ ගෙඩියක් 40යි. උත්තරේ x ධන 40යි. ලස්සන වරහන් තිබුණා නම් තවයියටයි රෝ තිබුණා නම් ඕවා නැතුව ටීචර් ලකුණු දෙයිද නැද්ද දන්නේ නැහැ. ලකුණු දෙකයි. පේර ගෙඩියක් 15 නම් ඉහත වීජීය ප්‍රකාශනයගේ ලේසි බබා x ධන 40 නම් ප්‍රකාශන එතකොට පේර ගෙඩිය 15යි x වෙනුවට 15 දාන්න 15 එකතු කිරීම 40 55යි ප්‍රකාශනයගේ 55යි පළවෙනි එකට ලකුණු 2යි දෙවෙනි එකටත් ලකුණු 2යි දැන් ගණන් කරලා 11න් කීයද කියලා දාන්න right බබා අපි ඊළඟ ප්‍රශ්නයට යනවා සිරිපාල මුදලාලිගේ වෙනද සැරේ සතියේ දිනවල විකුණන ලද පොල් ගෙඩි පිළිබඳ විස්තරයක් ආදි චිත්‍ර ප්‍රස්තාරයෙන් දැක්වේ. බබා මේ චිත්‍ර ප්‍රස්තාරයෙන් ඔයාලට ලක්ෂණ ටික මතක් වෙන්න ඕනේ. අමතක නම් චුට්ටක් බලාගන්න. හරි? ගැළපෙන චිත්‍රයක් තෝරා ගැනීම. අඳුරු ලබන සෑම චිත්‍රයක්ම හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වීම. සෑම චිත්‍ර දෙකක් අතරම පරතර සමාන වීම. ප්‍රස්තාරයට චිත්‍ර ප්‍රස්තාරයට පමණින් එක චිත්‍රයක සැබෑම වටිනාකම දැක්වීම වෝලුවට එන්න ඕනේ. වඩා වැදගත්ම එක තමයි මේක. එක චිත්‍රයක් කියන්නේ එක රවුමක් කියන්නේ පොල් ගෙඩි 10ක්. එහෙනම් අපි කෝකටත් එක්ක පොල් ගෙඩි ටික ලියන්නේ තමයි. පැන්සලක් කරන්. 1 2 3 4 5 6. රවුම් 6යි. එක රවුමක් එක බෝලයක් 10යි. බෝල 6ක් 10 30. බෝලයක් 10 නම් බෝල භාගයක් කියන්නේ 5යි. 35යි.
10 20 30 40යි 5යි 45යි මෙතන 40යි ඊට පස්සේ කියනවා බබා වැඩිම පොල් ගෙඩි ගණනක් විකුණා ඇත්තේ හිත ප්‍රසාරයෙන් කවදාද සඳුදා එක ලකුණයි ඊට පස්සේ බලන්න බබා බදාදා විකුණු පොල් ගෙඩි ගණන බදාදා 40යි එක ලකුණයි සමාන පොල් ගෙඩි ප්‍රමාණයක් විකුණා ඇත්තේ කවර දිනවලද සමාන පොල් ගෙඩි ප්‍රමාණයක් විකුණලා තියෙන්නේ බබා මේදී බදාදා සහ සිකුරාදා බදාදා සහ සිකුරාදා ලකුණු දෙකයි ඊළඟ බලන්න බබා සෙනසුරාදා පොල් ගෙඩි 20ක්ද ඉරිදා පොල් ගෙඩි 15ක්ද විකුණුවේ නම් තොරතුරු ප්‍රස්ථානයේ දක්වන්න සෙනසුරාදා පොල් ගෙඩි 20යි බබා එකක් කියන්නේ 10 නම් සෙනසුරාදා පොල් දෙකක් ඕනේ ඊළඟට කියනවා පුතේ ඉරිදා පොල් ගෙඩි 15යි 15 කියන්නේ එකක් 10යි තව භාගයයි 10යි භාගයයි 10යි 5යි 15යි ලකුණු තුනක් දෙන්න දෙකම හරිනම් එකක් විතරක් හරිනම් ලකුණු දෙකයි නේ සතියේ දින 7 තුල විකුණාදී මුළු පොල් ගෙඩි ගන්න මේ ටිකක් දාගන්න හරි 20යි 15යි අද මුළු පොල් ගෙඩි ගන්නවා වෙන එකතු කරන්න 5 10 15 බිංදුව වල වටිනාකමක් නෑ 5 10 15 5 10 එකක් ඉතුරුයි 6යි 1යි 7යි 3යි 10යි 4යි 14යි 4යි 18යි 4යි 22යි 22යි 2යි 24යි 25යි උත්තරේ 255 හරි 15යි 10යි 14යි 18යි 20යි 23යි 24යි 25යි right 255 ලකුණු දෙකයි පොල් ගෙඩියක මිල රුපියල් 60ක් නම් සතිය තුල පොල් විකුණා ලැබුණු මුළු මුදල එකක් 60යි හරි පොල් ගෙඩි තියෙනවා 255 එහෙනම් 255 වැඩි කරන්න 60 ඒක තමයි රෝමි ලක්කම 6ට උත්තරේ රුපියල් අග බිංදුව අගට දාන්න 6 වරක් 5 30 බිංදුව දානවා 3යි 6 වරක් 5 30යි 3යි 33යි 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 3යි 15යි රුපියල් 15800යි ලකුණු දෙකයි 11න් කීයද කියලා දාන්නකො right අබලපු තේරෙන්නට කොටුව තුල ඇති බාහු දශම සංඛ්‍යා තුනේ ඒකක භාගයක් උඩ එක වෙන භාගයක් දෙකෙන් එක හරි හතරෙන් එක හරි ඔය දෙකෙන් එකක් ලියලා තියෙනවා එක ලකුණයි 0.5 භාගයක් ලෙස දශම ස්ථාන එකයි නම් 10න් පවරු 10න් 5යි සුළු කරන්න කියන්නේ ඕන උඩයි යටයි පහින් දෙකේ හැකි අවශ්‍ය නම් 10ට 5 2යි 5ට 5 1යි කොහොම ලියන්න පුළුවන් ලකුණු දෙකයි පහින් දෙකට තුල්‍ය භාගයක් තෝරා ලියන්න පහින් දෙකට තුල්‍ය භාගයක් ඒ කියන්නේ 5යි 2යි කාගෙන් හරි වැඩි වෙන්න ඕනේ ඒ කියන්නේ පස්වරක් කවුරු හරි යට තියනවද බලන්න පස්වරක් යට මේකේ ඒ කියන්නේ 5
දෙකෙන් වැඩි කරන්න පස්සරක් 2 10යි. උඩත් දෙකෙන් වැඩි කරන්න දෙවරක් 2 4යි. ඔන්න උත්තරේ 10න් 4යි. ලකුණු 2යි. ඊළඟට කියනවා 10න් 5 දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. අරකේ මණික් පැත්තාලා තියෙනවා. 0.5යි. ලකුණු 2යි. කොටුවකට ඇති දශම සංඛ්‍යා විශාල යන සංකේතය යොදා සම්බන්ධ කරන්න. කොටුව තුල තියෙන බබු දශම සංඛ්‍යා මේකයි. 0.5යි 0.03යි. බබාලට මතක ඇති දශම සංඛ්‍යා සංසන්දනය කරද්දී දශම අඩුපාඩුවයට දශම දාන්න කිව්වා. මෙයාගේ බබු දශම ස්ථාන 1යි. මෙයාගේ දශම ස්ථාන 2යි. එතකොට දශම අඩු මෙයාගේ. මෙයාගේ දශම අඩුයි. එතකොට මෙයාට බිංදුවක් දාන්න. එතකොට බබා මෙතන දෙන්නේ 5යි බිංදුවයි. මෙතන බිංදුවයි 3යි. ආන්න මේක තමයි ලොකු. 50 සහ 3. එතන වඩා විශාල වෙන්නේ 50. අනේ යාගේ පැත්තට කට ඇරෙන්නේ. ඕනි වෙන. එතන ඒකට ලකුණු 2යි. අපි බබා මෙහෙම කරමු. මෙන්න මේකට එක ලකුණක් දෙන්නේ. ප්‍රාමිලක්ෂණ එකට එක ලකුණක් දෙන්න. දුක ඇති නේද? කමන්න. ඉතින් මොකද කරන්නේ? එතකොට ලකුණු 2 4 6 7 8. මේක ෂෝට් ගන්න. මේ ලකුණු 3ක් හම්බ වෙනවා නේ අවසන් ගානකින්. බලන්න පුතේ. 12න් 1 ධන 6න් 1 ධන 3න් 1. මෙතනත් පුතේ සම්බන්ධිත හරයන් තියෙන්නේ. බලන්න. චූටි දෙන්නම 6යි 3යි දෙන්නම ලොක කරන්න පුළුවන්. 6 වරක් චක්‍රේ 12 තියෙනවා. 3 වරක් චක්‍රේ 12 තියෙනවා. එහෙනම් මේ 6 සහ 3 දෙන්නම 12 කරන්න ඕනි. එතකොට මේ දෙන්නගෙම මේ චූටි ඉර දික් කරන්න ඕනි. එහෙම චූටි ඉර දික් කරනවා කියන්නේ මේ අය ඉස්සරහම ලියන්නේ නැහැ. ඉස්සරහම ඉන්නේ 12. එතකොට ඒ 12 ඉන්න මෙතන ලියලා ඉන්න බබා. සමහරක් බබාලා මේ චූටි දෙන්නම ඉස්සරහට අරන් එහෙම හදනවා. එහෙම හදන්න බෑ. තියෙන පිළිවෙලටම තමයි ලියන්නේ. 12න් එක හම්බුණා. ඔන්න ලිව්වා. ධන 6න් එකේ ඔන්න 6 ඉර දික් කරා. ඊට පස්සේ එකතු කිරීම 3න් එක චූටි ඉර දික් කරා. 6 12 කරන්න 6 වරින් 2 උඩත් දෙකෙන් 3 12 කරන්න 3 වරක් 4යි උඩත් 4යි. දැන් සිදු කරමු ළමයි. 12න් 1 ධන 6 වරක් 2 12යි. දෙවරක් 1 2යි. 4 වරක් 3 12යි. 4 වරක් 1 4යි. 12 12 12 යට 12යි. උඩ බබා 1යි 2යි 3යි 3යි 4යි 7යි. උදේේ 12න් 7යි. ලකුණු 3යි. දැන් දාන්න 11න් කීයද කියලා. ඊළඟට බලන්න පුතේ අංක 6. එක්තරා පාසලක ප්‍රධාන ස්ථාන කිහිපයක් පිහිටා ඇති ආකාරය පහත දැක්වේ. එම පිහිටීම් ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. බලන්න ළමයි. ගේට්ටුව පිහිටා ඇත්තේ. ගේට්ටුව තියෙන්නේ බුදුමැදුරට කුමන දිසාවෙන්? බුදුමැදුරට කුමන දිසාවෙන්? ගේට්ටුව පිහිටා ඇත්තේ බුදුමැදුරට කුමන දිසාවෙන්? මේ ඉඳලා බලද්දි කොහෙන්ද? පොකුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිරිද දිසාවෙන්. ලකුණු 2යි. ඊට පස්සේ කියනවා බබා ප්‍රධාන ශාලාවක බස්නාහිරෙන් පිහිටා ඇත්තේ කුමක්ද? ප්‍රධාන ශාලාවට බස්නාහිරෙන් මෙහි පුස්තකාලය.
ලකුණු 2යි. පුස්තකාලය. ඊට පස්සේ ලිඳ පිහිටා ඇත්තේ පුස්තකාලයට කුමන දිශාවෙන්ද? ලිඳ තියෙන්නේ පුස්තකාලයට කුමන දිශාවෙන්? ලිඳ තියෙන්නේ පුස්තකාලයට උතුරු දිශාවෙන්. උත්තරේ උතුරු දිශාවෙන් ලකුණු 2යි. ළමයි පිට්ටනින් සිට විද්‍යාගාරයේ දෙස බලා සිටී. පිට්ටනියේ ඉඳලා විද්‍යාගාරයේ දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම විද්‍යාගාරයේ දෙස බලන් ඉන්නවා. ඔහුගේ වම් අත පිහිටන්නේ කුමන දිශාවටද? ඔහුගේ වම් අත කියන්නේ පුතේ මේ පැත්ත බලන් ඉන්නේ. මෙහි බලන් ඉන්නේ දකුණු අත මෙහි, වම් අත මෙහි. මේ වම් අත. ආනේ වම් අත පිහිටන්නේ කුමන දිශාවටද? දකුණු දිශාව. දැන් බලන්නකො මෙහි බලන් ඉන්නේ විද්‍යාගාරයේ දෙස බලන් ඉන්නවා. දකුණු අතට කොට මෙහි, වම මෙහි. වම් අත පිහිටන්නේ දකුණු දිශාවට. ලකුණු 2යි. ඊට පස්සේ යනවා p මගින් නිරූපණය වෙන සංඛ්‍යාව ධන 2යි. නිකම්ම දෙක දැම්මත් අවුලක් නැහැ. එක ලකුණයි. q මගින් නිරූපණය වන අගේ ලේසි ඍණ 2යි. ඒකට නම් වරණක් දාන්න බබා. එක ලකුණයි. p හා q සංඛ්‍යා දෙක විශාල ලකුණ යොදා සම්බන්ධ කරන්න. ඍණ 2යි ධන 2යි. මෙන්න ඍණ 2 මේ ධන 2 මේ ලකුණ යොදලා සම්බන්ධ කරන්න. මේකේ බබු කට ඇරිච්ච පැත්තේ ඉන්නේ ලොක්කනේ. ලොක්ක ධන 2නේ. හරි? පොඩ්ඩක් ඍණ 2. ඔන්න ඔකයි උත්තරේ. අමාරු වෙන්න බෑ. ලකුණ එකයි. 11න් කීයද කියලා දාන්න. ඊළඟ ගන්න පුතේ සංඛ්‍යාව කලාපවලට වෙන් කර ලියන්න. අග ඉඳලා ඉලක්කම් 3 ගන්න බබෝ කලාපවලට වෙන් කරලා ලියන්න. මතකනේ අග ඉඳලා කලාප ඒ කියන්නේ අග ඉඳලා ඉලක්කම් 3 ගන්න හිස් තැනක් තබමින් ලියන්න. මතකනේ කොටුව 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 හිස් කොටුව ආය කොටුව 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 හිස් කොටුව අනේ වෙන්න ඕනේ. බලන්න බබා. අග ඉලක්කම් 3 ගන්න 172යි හිස් තැනක් තියන්න. අග ඉලක්කම් 3 ගන්න 533යි ආයි හිස් තැනක් අග ඉලක්කම 1යි. ඔන්න කලාප වලට වෙන් කරලා ලියුවා. ඒකට බබා එක ලකුණයි. මෙන්න සංඛ්‍යාව කියවන ආකාරය. බබා මේක ඒකක කලාපය, මේක දහස් කලාපය, මේක මිලියන කලාපය. එතකොට කියවන්නේ 6 මිලියන 533,172. අය බලන්න ළමයි 6 මිලියන 533,172යි. ලකුණු 2යි. ඊට සංඛ්‍යාවේ එකෙන් නිරූපණය වෙන ස්ථානීය අගය. එක කියලා කියන්නේ මෙයා බබෝ. මේක එක ස්ථානය, එකේවා, 10ඒවා, 100ඒවා. ස්ථානීය අගය 100යි. ලකුණු 2යි. 1.23 ගණ කරනමු ගැන නිරූපණය කරන්න. 1.23 බබා මෙතන තියෙන්නේ එකේවා. දශම තිතන මෙහා පැත්තේ තියෙන එකේවා. තව මොකක් හරි ඊළඟ ඉලක්කමක් තිබුණොත් 10 ඒවා. ඊළඟට 100 ඒවා. ඊළඟට 1000 ඒවා. මෙතන බබා මේ පැත්තේ දශම තිතට පස්සේ පළවෙනි දශම ස්ථානය 10න් එකේවා. දෙවෙනි දශම ස්ථානය 100න් එකේවා. එතකොට මේ තුන විතරයි අදින්න ඕනේ. මතකනේ ගණන් කරාම
කොටු 9ක් කැරියා. ඊට පස්සේ දෙකේ කොටු 3ක් ගන්න. දෙකේ කොටු 3ක්. ගාලා බලන්න. මෙන්න මේම හරි මැද්දෙන් දන්නවනේ ගණ කරන්න ඕනේ. මෙන්න මේම අදින්. මේ කියන්නේ C න් එකේවා. මේ බබා 10න් එකේවා. මේකේවා. C න් එකේවා 3යි. එක කොටුවකට එක බෝලේ ගන්න යන්නේ. ඒට භාගයයි මේට භාගයයි රවුන්ඩ් කරා පච් කරා එකයි. ඒ වගේ මෙන්න මේම සමාන බෝල තුනක් අදින්න. මෙතන 2යි. මෙතන 1යි. right. ඕක හරිනම් ලකුණු 3යි. ඊට පස්සේ බලන්න 4න් 3 හා 3න් 4 අතරින් වඩා විශාල සංඛ්‍යාව කුමක්ද? 5. 4න් 3 බලන්න ළමයි 4 3 පාරක් 4 වරක් 4 16යි 16 වා 4 වැඩි කරලා බලන්න ළමයි 64යි. අමාරු නම් වැඩි කරන්න. 6 වරක් 4 24යි 2යි 4 වරක් 1 4යි 2යි 64යි. ඊළඟට ළමයි 3 4 පාරයි 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි. බබාලට පේනවා 64යි 81යි ගත්තහම වඩා විශාල 81. එතකොට 64 කියන්නේ 4න් 3යි. 81 කියන්නේ 3න් 4යි. එහෙනම් වඩා විශාල කවුද? 3න් 4යි. ලකුණු 3යි. දැන් බබාලා 11න් කීයද කියලා දාන්න. ඊට පස්සේ ලකුණු දෙන්නේ මෙහෙමයි පොඩ්ඩෝ. පළවෙනි කොටසට 40යි. 40න් කීයද අදාළ තියෙන්නේ. දැන් මේ දෙවෙනි කොටසේ පාඩම මුලින් කිව්වනේ පළවෙනි ප්‍රශ්නය සහ තව ප්‍රශ්න 4ක්. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට 16යි. තව ප්‍රශ්න 4කට 11 ගානේ 4ක් 44යි. එතකොට 60න් කීයද කියලා දෙන්න. ඊට පස්සේ බලන්න 100න් කීයද කියලා. ඊළඟට බලමු. පේපර් එකේ මුලට යන්න. ප්‍රතිශතයක් ලෙසින්මවුට. right. ඔන්න පේපර් ඉවරයි. එහෙනම් හරියට බලන්න. ඉදට පාඩම් කරන විභාගෙට බොහෝ ළඟයිනේ. හරි? බස්නාහිර පළාත් විභාගය. හරි? තවචිටි දවසේ තියෙන්නේ. මම දාලා තියෙන වැඩ ටික කරලා ලස්සනට කරගෙන යන්න. අපි සිලබස් ඉවරයි. පේපර්ස් කරන්නේ විභාග 4ක් තියෙනවා ලබන මාසේ. විභාග 4ක් තියෙන විභාග 4 සාකච්ඡා කරලා ලකුණු දීලා තමයි පව විභාගෙට යවන්නේ. එහෙන් විභාගවල පේපර්ස් යද්දී මෙහෙන් තීරි පන්තියේ පේපර්ස් යනවා. එහෙන් ළමයි රෑ පේපර් ක්ලාස් එකේ පේපර්ස් යනවා. තනිකර පේපර්ස් කොටයි. හොඳට වැඩේ කරන්න. අයිබෝල් ළමයි. උත්සාහයි ඈ.